හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මගේ channel එක තාම ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා හොඳේ. අද බලමුද මම අද දවස ගත කළේ කොහොමද කියලා. දැන් නම් වෙලාව පාන්දර 4යි වගේ. මම නැගිට්ටේ නම් 4ට. මොකද මට හදිස්සියෙන් ටිකක් හදිස්සි වැඩක් වුණා. මොකද කස්ටමර් ටිකක් හදිස්සි කිව්වා. මම ඉතින් උදේම නැගිටලා ඒක කරලා දුන්නා. ඊට පස්සේ දවල්ට පොඩ්ඩක් අද කඩෙන් කන්න ඕනි කියලා හිතලා ඉතින් අපි දෙන්න පොඩ්ඩක් ගියා ඉතින් එළියට. සුපුරුදු පරිදි ඉතින් හවස් වරුවත් මම ඔය ගෙදර තියෙන පොඩි පොඩි දේවල් කාලා මායි ෂැඩෝ ඉතින් පොඩ්ඩක් එළියට වෙලා හිටියා ඉතින්. හවස මට තව වැඩක් තිබ්බා කස්ටමර් කෙනෙක්ගේ. ඒකත් මම හවස් වරුවේ ඉවර කරා. ඊට පස්සේ මම ටිකක් වෙලා ඉතින් නිකන් හිටියා. මොකද ඒ කස්ටමර්ස්ලා දෙන්නටම පොඩ්ඩක් හදිස්සි කිව්වා ඒ වැඩේ දවස. ඊට පස්සේ මං ගියේ මේ ටෙඩිය ටික හදන්න. මේ gift ඔක්කොම මට හම්බුනේ අරයාගෙන්. මම ඉතින් මේවා මෙච්චර දවසක් අල්මාරිය දාලා තිබ්බේ. මට හිතුනේ ඒ ටික පොඩ්ඩක් ලස්සනට අල්මාරිය උඩින් තියන්න. මම ඉතින් ඉටි කොලයක් එහෙම දාලා මම අල්මාරිය උඩින් තිබ්බා. ලස්සනට පේන්න හැමෝටම. අද මට ටිකක් වෙලාව තිබ්බේ හින්දා මම සුපුරුදු විදියට මගේ ෆේෂියල් එක දාන්න ගත්තා. මම ඉතින් මූණට කරන ට්‍රීට්මන්ට් එකක් විදියට ඉතින් මම පාවිච්චි කරන්නේ මේ දේ තමයි. ඊට පස්සේ අද දවසේ මට වුණ වියදම් ටිකත් මම පොතේ ලියලා මම ඉතින් නිදා ගන්න ගියා. මගේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. මම එහෙනම් ගිහලා එන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න.